ඔබ සියලු දෙනාටම සුබ දවසක්. අද මම මේ මාතෘකාවෙන් බලාපොරොත්තු වෙන්නේ නිපාත පද කියන වර්ගය සහ ඒක වාක්‍යයක් තුළට දාන්නේ කොහොමද කියන එක සරලව ගන්නන්න. ඒතර සාමාන්‍ය පෙළ විභාගයේ උසස් පෙළ විභාගයක ඕනම විභාගයකදී හිස්තැන් පුරවන්න නිපාත පද වලින් ප්‍රශ්න එන්න පුළුවන්. එතකොට නිපාත පදයක් කියලා කියන්නේ නාම පදයක් සහ වෙනත් පදයක් අතර. ඒ කියන්නේ නාම පදයකොත් තවත් පදයක් හරි තවත් නාම පදයක් හරි සර්ව නාම පදයක් අතර සම්බන්ධතාවය තියාගන්නේ නිපාත පදයකින්. එතන මේ ඕගොල්ලෝ ඉන්නේ අපි මේ ඉංග්‍රීසි උගන්වන මාතෘකාව යටතේ පාඩම් මාලා අංක 7 පාඩමේ තමයි ඉන්නේ. මුල් පාඩම් ටික ඔයගොල්ලෝ අල්ලගත්තේ නැත්නම් ඒ ටික අල්ලගෙන තමයි ඉස්සරහට එන්න ඕනේ. ඒතර මම ඔයගොල්ලන්ට පැහැදිලිව ඒකෙදි ප්‍රකාශ කළා භාෂාවකින් කතා කරන දේවල් දෙකක් තියෙනවා. එකක් සිදුවීම් අනිත් එක සිදුවීම් නොවන ප්‍රකාශ. අපි දැනට ඉගෙනගෙන යන්නේ සිදුවීම් නොවන ප්‍රකාශ කියන වර්ගයේ සිදුවීම් නොවන ප්‍රකාශයක් නිර්මාණය කරන්න උපකාරක ක්‍රියාපද දාන්න ඕනේ. ඒක යටතේ අපි ඊස් කියන මාතෘකාවක් ගත්තා. ඒ ඊස් තමයි ඒක යටතේ තමයි මේ සාකච්ඡා කරගෙන යන්නේ. ඒකේන ගැටලු निराකරණය කරගෙන. එතකොට ප්‍රිපොසිෂන් කියලා කියන්නේ ද ප්‍රිපොසිෂන් කියන නිපාත පදනේ. අපි බලමු පළවෙනි නිපාත පද. නිපාත පද කීපයක් සාකච්ඡා කරලා අපි පාඩමට යමු. වාක්‍ය වලට යමු. නිපාත පද කියන්නේ සංකීර්ණ මාතෘකාවක්. සංකීර්ණ මාතෘකාවක්. ඒක යටතේ අපිට බෙදන්න පුළුවන් kinds of prepositions කියලා නිපාත වර්ග බෙදන්න පුළුවන්. ඒකේ මේ in on under behind වගේවා simple prepositions කෙනෙක් තමයි අයිති වෙන්නේ. සාමාන්‍ය නිපාත. ඊළඟට අපි ගත්තොත් එහෙම beside, between, along වගේ දේවල් across වගේ එකක් එහෙම ගන්න පුළුවන් combined prepositions කියලා. යම් දෙකක් එකට එකතු වෙලා තමයි ඒක හැදෙන්නේ. සංයුක්ත නිපාත පද. ඊළඟට තියෙනවා preposition phrases කියලා එකක්. නිපාත වාක්‍ය ඛණ්ඩ. ඒක සෑහෙන වැදගත්. ඒතර ඒව ඔක්කොම ඉදිරි පාඩම් වලදී අහු වෙනවා. මේ මූලික ආරම්භකයකට තමයි මේ කොටස මේ විදිහට අල්ල ගන්න ඕනේ. අපි ඒක චුට්ටක් අපි බලුවොත් on behalf of කියන්නේ වෙනුවෙන්. I welcome you on behalf of London Royal English Institute. ඒතර මම ඔබ සියලු දෙනා London Royal English Institute ආයතන වෙනුවෙන් පිළිගන්නවා. එනවා on behalf of. එතන වචන කිහිපයක් නිපාතත් එක්ක එකතු වෙලා තියෙනවා. එතකොට ඒ වගේ එකක් නිපාත කාණ්ඩයක් හැටියට තමයි ගන්න. එතකොට ওই විදිහට නිපාත ඛණ්ඩ ගොඩාක් තියෙනවා. ඒතර සාමාන්‍ය අපි 30 40ක් මූලික වශයෙන් අපි දැනගෙන තියෙන ඕනේ යමක් විස්තර කරන්න. ඒතර on behalf of වගේ with a view to අදහසින් with a view to. ඒතර with a view to building a house. දැන් ගොඩනැගිල්ලක් හැදීමේ අදහසින් I bought a land. මම ඉඩමක් මිලදී ගත්තා. ඒතර with a view to කියන කැලල වෙන් කරලා අපිට ගන්න බෑ. ඒ කීපෙම එකට තේරුම මතක තබාගත යුතුයි. එතකොට අපිට මේ විදිහට ඕන තරම් නිපාත ඛණ්ඩ අපිට හදාගන්න පුළුවන්. On the eve of his marriage. ඔහුගේ විවාහයට පෙර දින he committed suicide. ඔහු සිය දිවි හානි කරගත්තා. එතකොට ඒක අපි ඉදිරි පාඩම් වලදී ඉගෙන ගන්න. අපි බලමු මේ නිපාත පද ටික සහ ඒකේ තේරුම පොඩ්ඩක් බලාගෙන යමු. in කියලා කියන්නේ යමක් තුල. යමක් ඇතුලේ. යමක් ඇතුලේ යමක් තියෙනවා නම් in. ඒ වුණත් ඒක භාවිතය අපි වෙනමම ඉගෙන ගන්නවා. මාසයක් ගැන කතා කරනකොට මාසයක් ගැන කතා කරනකොට in දාන්න ඕනේ. ඒත් ඒ වගේ පාඩමක් හැටියට එක වෙනමම අල්ල ගන්න ඕනේ. අපි ඊළඟ පාඩම් වලදී කහුව වෙනවා. on කියන්නේ යමක් උඩ. යමක් උඩ වුණාට ඒක භාවිතය අපි හරියටම අල්ලාගත යුතුයි. under යමක් යට. behind කියන්නේ යමකට පිටුපස. behind. before පෙර. after පසුව. until till දෙකේම අර්ථය තුරු. until till දෙකේම අර්ථය තුරු කියන අර්ථයක් එන්නේ. එතකොට till night රැ වෙන තුරු. since කියන්නේ සිට. නැත්නම් ඉඳලා. since this morning අද උදේ සිට. at කියන්නේ දෙස. නැත්නම් දී. මම කිව්වොත් at the temple පන්සලේදී. ඒතර වෙලාවක් එම විස්තර කරනකොට at දාන්න ඕනේ. at 5:30 pm උදේ 5:30ට. ඒක භාවිතය අපි අල්ල ගන්න ඕනේ. by කියන්නේ විසින් නැත්නම් ළඟින්. එතකොට by me මා විසින්. for කියන එකේ අර්ථ කිහිපයක් තියෙනවා. එකක් තමයි for කියන්නේ සඳහා. ඊළඟට වෙනුවෙන්. ඊළඟට තිස්සේ. so for the country කියන රට වෙනුවෙන්. for 5 years අවුරුදු 5ක් තිස්සේ. for 5 years අවුරුදු 5ක් තිස්සේ. ඊළඟට අපි ගත්තොත් එහෙම from කියන්නේ අර්ථ කිහිපයක් තියෙනවා. එකක් තමයි ගෙන් බණ්ඩාර ගෙන්. from බණ්ඩාර. එතකොට අපි ගත්තොත් එහෙම උදේශි ගෙන් from උදේශි. ඒ ක්‍රමයට ගන්න පුළුවන්. ඊළඟට from කියලා ගන්නවා යම් තැනක. මේ from කේබෝල් කෑගල්ලේ සිට. ඒ ක්‍රමයට ගන්න පුළුවන්.
of කියලා කියන්නේ ගේ කියන අර්ථයක් තියෙනවා. ගෙයන්න වගේ අර්ථයක්. ඒක අපිට ගන්න පුළුවන් මෙහෙම. දැන් මං කිව්වොත් එහෙම චාපගේ පොත. චාපාස් බුක් නේ. චාපාස් බුක්. ඒ වුණාට කාමරයේ දොර කිව්වොත් එහෙම rooms door කියන්නේ නැහැ. The door of the room. The door of the room. එතකොට ඒක භාවිතය නිවැරදිව අපි ඉදිරියේදී අල්ලාගත යුතුයි. Off කියලා කියන්නේ පිටත. යමකින් පිටත. එහා කියන අර්ථයක් තමයි off කියන එකෙන් කියවෙන්නේ. I am off කියලා නිකම්ම කිව්වම මම අදට ඉවරයි වැඩ. ඒක පිටත ඉන්නේ. Out කියන්නේ කෙලිම පිටත. Out කියන්නේ පිටත. Through කියන්නේ යමක් තුලින්. Through the class. යමක් මැදින්. Through the window. ජනේලය අතරින්. ඒතර යමක් අතරින් තුලින් මැදින් කියන වගේ අර්ථයක් එන්නේ. යමෙකුගේ අත යමක් දීලා කිව්වොත් මේ යමෙකුගේ අත කියලා අපි කියන්නේ. එයාගේ අතේ ලියුම එවන්න. එහෙනම් send me the letter. මට ලියුම එවන්න. Through your brother. ඔයාගේ සහෝදරයා අතේ. එහෙනම් through තමයි එතෙන්දී පාවිච්චි කරන්නේ. To කියන්නේ ට කියන එක. To temple පන්සලට. up කියන්නේ ඉහළ. with කියන එකේ අර්ථ කිහිපයක්. ඒකේ මුල්ම අර්ථය තමයි සමග. with my wife. මගේ භාර්යාවත් එක්ක. with my fiancé. මගේ පෙම්වතියත් එක්ක. අපි with water කියන්නේ වතුරත් එක්ක කියලා ගන්නත් පුළුවන්. වතුරෙන් fill this bottle with water. Fill this bottle with water. මේ බෝතලේ වතුරෙන් පුරවන්න. ඊළඟට about කියලා කියන්නේ අර්ථ දෙකක් තුනක් තියෙනවා. about කියන්නේ පමණ. about 10,000 රුපියල් 10,000ක් විතර. නැත්නම් පමණ. එතකොට about you ඔයා ගැන. එහෙනම් පමණ ගැන කියන අර්ථයක් තියෙනවා about කියන එකේ. above කියලා කියන්නේ ඉහළ. above කියලා කියනවා ඉහළ. across හරහා. across the road පාර හරහා. across the river ගඟ හරහා. along the road පාර දිගේ. එහෙනම් along කියන්නේ දිගේ කියන අර්ථයක් තියෙන්නේ. along the street වීදිය දිගේ. among කියන්නේ පිරිසක් අතර නැතිනම් යම්කිසි භාණ්ඩ සමූහයක් අතර. එතන among his friends ඔහුගේ මිත්‍රයින් අතර. among my students මගේ සිසුන් අතර. between කියලා කියන්නේ දෙදෙනෙක් අතර නැත්නම් දෙකක් අතර. between my mother and I මා සහ මගේ මව අතර දෙදෙනෙක් අතර නම් between කියන එක ගන්න. around කියන්නේ වටේට. around the house ගේ වටේ. below පහළ. beside කියලා කියන්නේ හැර නැත්නම් වෙන. beside teachers ගුරුවරුන් හැර. there were other people වෙන මිනිසුත් හිටියා. beside. beyond කියලා කියන්නේ එහා. beyond the temple පන්සලට එහා. beyond the temple පන්සලට එහා. beyond the museum කෞතුකාගාරයට එහා. inside ඇතුල් පැත්ත. inside the bank බැංකුව ඇතුල් පැත්ත. outside the bank බැංකුවෙන් පිටත. within කියන්නේ ඇතුළත. within 10 minutes විනාඩි 10ක් ඇතුළත. within 5 hours පැය 5ක් ඇතුළත. without හැර. without you ඔයා නැතුව නැත්නම් ඔයා හැර. without my fiancé මගේ පෙම්වතිය නැතුව. without my wife මගේ භාර්යාව නැතුව. දැන් I can't live without you මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ. I can't live without you. over කියන්නේ ඉහළින්. over the fence වැටට උඩින්. over the barbed wire fence කම්බි වැටට ඉහළින්. over the barbed wire fence කම්බි වැටට ඉහළින්. දැන් මේ නිපාත සමස්තේ හිමින්සරේ මතක තබා ගත යුතු මේ මූලික නිපාත අපි දැනගෙන තිබිය යුතු නිසා අපි මේ කොටසේදී අල්ලගන්නේ යම් කෙනෙක් ඉන්න තැනක්. යම් කෙනෙක් ඉන්න තැනක් යම් දෙයක් තියෙන තැනක් විස්තර කරන්න ඊස් එක්ක නිපාත පදය පාවිච්චි කරනවා. එතන අපි ගන්නෙ මෙහෙම. ඇය කාමරය ඇතුලේ ඉන්නවා. ඇය කිව්වොත් she. එතන ඉන්නවා තිබෙනවා කියන එකටත් පාවිච්චි කරන්නේ ඒක වචනේදී is. She is in the room. ඇය කාමරය ඇතුලේ ඉන්නවා. පොත මේසෙ උඩ තියෙනවා. The book is on the table. අම්මා කුස්සියේ ඉන්නවා. Mother is in the kitchen. වෛද්‍යවරයා වාට්ටුවේ ඉන්නවා. The doctor is in the ward. හෙදිය ප්‍රසූතිකාගාරයේ ඉන්නවා. The nurse is in the labor room. The nurse is in the labor room. අපි ගත්තොත් එහෙම බල්ලා
පුටුව යට ඉන්නවා. The dog is under the chair. The dog is under the chair. නීතිඥවරයා උසාවියේ ඉන්නවා. The lawyer is in the court. The lawyer is in the court. විදුහල්පතිවරයා ඔහුගේ කාර්යාලය ඇතුලේ ඉන්නවා. The principal is in his office. The principal is in his office. අපිට ඔක ෆාස්ට් කතා කරන්න පුළුවන්. native English speaker කෙනෙක් විදිහට කතා කරන්න try කරන්න පුළුවන්. මේ වැදගත් වෙන්නේ ඕක මුලදී අවබෝධයෙන් අපිට තව කෙනෙකුට කියා ගැනීමේ හැකියාව. ඒක හදාගත්තයින් පස්සේ listening practice කරාම අපිට ඕනම විදිහකට ඒක වෙනස් කරලා හදාගන්න පුළුවන් වෙනවා. එතකොට ස්ලෑන්ග්ස් කියලා තියෙනවා. එක එක අය අලුතෙන් කතා කරනකොට දාන අලුත් දේවල්. ඊළඟට accents කියලා තියෙනවා. එතකොට එක එක රටවල කතා කරන විලාසයන් වෙනස්. ඒවා අපිට හිමිසර අල්ලගන්න පුළුවන්. ඒකට මුලදී ඔයගොල්ලෝ දඟලන්නේ නැතුව මුලදී අපි මූලික දේවල් නිවැරදිව අල්ලාගත්තාම අපිට භාෂාවට ඇතුල් වීමේ හැකියාව නිවැරදිව කරන්න පුළුවන් වෙනවා. අපි දැන් බලමු. මගේ සහෝදරයා කාර් එක ඇතුලේ ඉන්නවා. My brother is in the car. My brother is in the car. ඔන්න ඔය වගේ වාක්‍යයක් තමයි මේ නිපාතත් එක්ක මම මේ කොටසේදී උගන්වන්න බලාපොරොත්තු වුණේ. ඒකෙදි ඊළඟට ගැටලුවක් ආවා the කියන එකක්. දිගට the වැටුණා. The book is on the table. බලන්න. The book. The දැම්ම පොතට. is on the table. The දැම්ම table කියන එක. එහෙමනම් ඊළඟ මාතෘකාවේදී අපි ඉගෙන ගන්න ඕනේ the දාන්නේ මොකකටද? ඇයි? මොකද the හිතුන විදිහට දාන්න විදිහක් නැහැ. the දාන එක නිවැරදිව අල්ලාගත්තොත් තමයි ඒ කොටස අපිට අල්ලගන්න පුළුවන් වෙන්නේ. ඒක සරල පාඩමක් වුණත් ඒ පාඩම බොහෝ ආරම්භකින් දන්නේ නැහැ. ඒත් ඊළඟ පාඩමේදී the කියන්නේ එක වාක්‍යයකට දාන්නේ වචනයකට දාන්නේ කොහොමද? ඒ අයි the දාන්නේ කියන එක ඉගෙන ගන්න තමයි ඊළඟ පාඩම තියෙන්නේ. එහෙනම් ඊළඟ පාඩමකින් මුණ ගැහෙන බලාගෙන මම සමුවරගෙන යනවා.